Hey guys, good morning. මේක බලනකොට ඔයාලට good morning ද දන්නේ නැහැ. මට නම් morning. අද ඇවිල්ලා පොය දවස. මාර්තු මාසේ දෙවනිදා අම්මයි තාත්තයි දෙන්නම සිල් ගන්න ගියා. ඉතින් අම්මා පොලොස් හදලා තියලා ගියා. ප්‍රතිපාන් ගෙනල්ලා ඉතින් ඒවත් කාලා මෙන්න මෙයා හිටියා මෙයාට දෙන්න කියලා කාලෙකින් පොම්මයි මට එකක් කනවා guys. ඒක ඉතින් කන්න එපා වෙන්නේ නැති කෑමක් නේද? වැඩි කන්න හොඳ නෑ තමයි. sugar control කරනවා කියලා හිතාගෙන මම මේ දවස් ටිකේ ඉන්නේ. ඒත් මේ වගේ ඒවා දැක්කම එක control කරගන්න ටිකක් අමාරුයි. හැමදාම කන්නේ නෑනේ. ඊටත් ගෙදර ඉන්න දවසට තමයි මේ වගේ දෙයක් හම්බෙන්නේ. ඉතින් මේවත් අරගෙන අද ඔලීන එනවා කිව්වා. එයා එනකුණුත් බලාගෙන තමයි හිටියේ. එයාට නම් තිබ්බේ නෑ මොකද එයාට කන්න හොඳ නෑ මේවා. චූටි ළමයින්ට දෙන්න හොඳ නෑ ඉතින්. ඒක හින්දා නෙමෙයි මට ඉතින් ඔක්කොම කැවුනා. ඊට පස්සේ ඉතින් මම කාලෙකින් ඔයිල් දාන්න තමයි හදන්නේ කොණ්ඩේට. මට ඔයිල් දාන්න ටයිම් එකක් හම්බෙන්නෙම නැහැ. ඒ වගේම මම ඔයිල් දාන්න කැමතිම නැහැ. සිලිකන් විතරයි මම දාන්නේ. ඉතින් පොඩ්ඩක් ඔයිල් ටිකක් දාන්න කියලා තමයි මේ බලන්නේ. මේ තියෙන ගයිස් අපේ අම්මගේ ලස්සන මල් පැල. ඔයාලා ගාවත් මේ වගේ ඒවා තියෙනවා. එයා මාර විදිහට අපේ ගෙදර මල් ගස් කන්ට්‍රෝල් කරනවා. ඒ කියන්නේ මල් ගස් කියන්නේ නිකන් කැලෑවට හැදෙන ගහක් උනත් ගෙනල්ලා එයා ලස්සනට හදනවා ඒක. එයා ඉතින් හැදුවොත් ඒවට අග්ගාලා පැලවෙනවා අපි වගේ නෙමෙයි. ඉතින් අපිටත් පුළුවන්. ඒ උනාට ලොකුවට බෑ. එයා තරම් බෑ. මෙන්න මේ වගේ ලස්සන මල් ගස් තියෙන්නේ. ඉතින් අපේ අම්මා ඉන්නකන් තමයි. මෙන්න මේක පොය දවසේ අනේ හරියටම පොය දවසේ මේක පිපිලා. ඉතින් ඊට පස්සේ මම ගියා පොඩි බඩු වගේක් ගන්න. මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. එයාට gift එකක් තියෙනවා. මම හිතලා Pinterest එකෙන් බලලා ක්‍රියේටිව් විදිහට මෙන්න මේ වගේ ලස්සන හිංචි පිංචි බඩු වගේක් දාලා gift එකක් හැදුවා. ලස්සනයිද? ඉතින් ඊට පස්සේ මම හැවයි දාලා හිටපු නිසා කොණ්ඩේ පොඩ්ඩක් වොෂ් කරගන්න ආවා. ඔන්න ඒ වෙලාවේ මගේ ෂෝට් එකේ තිබිලා මට නිකන් මොකක් හරි යහුණා. බැලින්න ළමයි දවස් ගානකින් මෙන්න මේ වගේ රුපියල් 200ක්ද 300ක්ද කොයිද සාක්කුව හැමම තිබිලා. ඒක හොඳට හේදිලා හැබැයි.
ඊට පස්සේ ඉතින් මෙන්න මේ අපේ දඟ මල්ල ඇවිල්ලා තමයි ඉන්නේ. එයාට මම හවස කී වෙලාවේ ගත්ත පොඩි බඩුවක්. ඉතින් මේ එක දෙනකන් තමයි S2 වහගෙන ඉන්නේ. ඒ වෙලාවෙ ඉතින් එයාගේ තාත්තා යම්මයිත් එක්ක ට්‍රිප් එකක් ගිහලා ලෝ වෙදිච්ච එකක් තමයි ඒ පෙන්නන්නේ. එයාව වැටිලා. බලන්න සිප්පල කැරේ. එළියට දැම්මම බයයි. පව්. මම බලද්දි අර බෝනික් එක මෙහෙම ඉන්නේ කකුල් දෙක ඉස්සරහ මෙහෙම. ඔහොම වැටෙනවානේ. බලන්න මොනවද දෙන්නේ කියලා. වව්. ලස්සනයි. ගන්න එළියට ගන්න මේට. බෑග් එක ඇතුලේ තියනවද? ඔව් තියෙනවා. ඊට පස්සේ ඉතින් අක්කා ගෙනාපු කෑමත් කෑවා. මොකද අම්මා ගෙදර හිටියේ නෑ. ඉතින් අක්කා තමයි ගෙනාවේ. මෙයාට නම් ඉතින් කොච්චර කෑම දුන්නත් මෙයා කන කෙනෙක් නෙමෙයි. මයික් එකක් දැක්කොත් සින්දු කියන්න නම් ගොඩක් කැමති. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ නිවාඩු දවස ගෙදරට වෙලා නිදහසේ හිටියේ. ඉතින් ගෙදර තරම් නිදහසක් වෙන කිසිම තැනක නෑනේ ළමයි. ඒක ඔයාලත් දන්නවනේ. Thanks for watching. I'll see you soon. Subscribe කරන්න අමතක කරන්න එපා. Bye.